ගල් අඟුරු පිළිබඳ කතන්දරේ දැන් වංචාවක් දූෂණයක් කියලා කවුරු හරි නොකියනවා නම් ඒක පිළිගන්නේ නැත්නම් ඔහුගේ මානසික තත්ත්වය දැන් පරීක්ෂා කරන්න ඕන මට්ටමටම ඇවිල්ලා තියෙනවා. මම විශේෂයෙන්ම බලාපොරොත්තු වෙන්නේ මේ වෙනතෙක් අවධානය යොමු නොකරපු අංශයක් පිළිබඳව ඔබතුමන්ලාගේ අවධානය යොමු කරන්න. ඒ තමයි මේ ගල් අඟුරු වංචාව මගින් අපේ රටට ආපු ගල් අඟුරු මගින් නැතිවෙන සෞඛ්‍ය අවදානම් පිළිබඳව වැදගත් කාරණා කිහිපයක් හෙළිදරව් කරන්න. ට්‍රයිඩන්ට් කැම්ප කියන සමාගම තමයි මේ තත්ත්වෙන් බාල ගල් අඟුරු ලංකාවට සපයලා තියෙන්නේ. මේ ට්‍රයිඩන්ට් සමාගම ලියාපදිංචි කරලා තියෙන්නේ ඉන්දියාවේ තෙලංගනා ප්‍රාන්තයේ හයිද්‍රාබාද් වල තමයි ලියාපදිංචි කරලා තියෙන්නේ. මොන විදිහට ලියාපදිංචි කරලා තියෙන්නේ? ෆාමසිටිකල් රෝ මැටීරියල් ඖෂධ නිෂ්පාදනය සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය සපයන සමාගමක් හැටියට තමයි මේගොල්ලෝ ලියාපදිංචි කරලා තියෙන්නේ. එතකොට ඉන්දියාව තුල මේගොල්ලෝ දීපු රෝ මැටීරියල්ස් වලින් අමුද්‍රව්‍ය වලින් හදපු ඖෂධ වල ප්‍රශ්නයක් තියෙනවා කියලා ඉන්දියාව තුලම දැවන්ත කතිකාවතක් පහුගිය කාලේ තිබුණා. ඒ විතරක් නෙමෙයි ඒ ප්‍රාන්තේ තෙලංගනා ප්‍රාන්තයේ තෙලුගු දේශම් පක්ෂේ ප්‍රධාන දේශපාලන පක්ෂයක මාධ්‍ය ප්‍රකාශකවරයා කියනවා මේ ට්‍රයිඩන්ට් කැම්ප කියන සමාගම ඩමි කොම්පැනියක්. මේගොල්ලෝ කරන්නේ කොහේ හරි ලෝකේ ජාවාරමක් තියෙනවා නම් ඉල්ලමක් තියෙනවා නම් එතනට ගිහිල්ලා ලියාපදිංචි වෙලා ඒ බිස්නස් එකට අත ගන්න එක. එතකොට මේගොල්ලෝ ෆාමසිටිකල් ඉන්ඩස්ට්‍රි එකේ ඉඳලා තියෙනවා. ඛනිජ වැලි ව්‍යාපාරේ ඉඳලා තියෙනවා. හාල් බිස්නස් එකේ ඉඳලා තියෙනවා. ඒ වගේම අරක්කු පෙරන බිස්නස් එකේ ඉඳලා තියෙනවා. මේගොල්ලෝ නොකරපු සෙල්ලමක් නැහැ. ඒ විතරක් නෙමෙයි ක්‍රිකට් තරඟ පාවා දීම සඳහාත් මේ සමාගම සම්බන්ධ වෙලා තියෙනවා. එතකොට 2014 වර්ෂයේ හෝ 15 වර්ෂයේදී ඒ ආසන්න කාලෙක විගණන වාර්තාවේ ලංකාවේ මීට ඉස්සෙල්ලා මේ සමාගම ගැන සඳහන් වෙනවා. මොකටද සඳහන් වෙන්නේ? ලංකා සතොසට හාල් දෙන්නම් කියලා ටෙන්ඩර් පටිපාටි උල්ලංඝනය කරා කියලා මේ සමාගම. ඒ වගේම මේ සමාගමේ හිමිකාරියා හැටියට සඳහන් වෙන්නේ සරත් චන්ද්‍ර රෙඩ්ඩි කියලා ඉන්දියානු ජාතිකයෙක්. මොහුව ඉන්දියානු පොලිසිය මගින් අත්අඩංගුවට ගන්නවා 2022 දී. මොකටද? දිල්ලියේ සුරාබදු වංචාවකට හොරාරක්කු පෙරලා අහුවෙලා ඉන්දියාවේදී අත්අඩංගුවට ගත්ත පුද්ගලයෙක්. මේ සමාගමේ හැටි. මේ සමාගමේ ලංකාවේ නියෝජිතය හැටියට කටයුතු කරපු සනත් ජයසුන්දර කියන පුද්ගලයා ICC මගින් අන්තර්ජාතික ක්‍රිකට් ආයතනය මගින් අවුරුදු 7කට තහනම් කරනවා ක්‍රිකට් පිළිබඳ සියලු ගණදිනු කරන්න. මොකටද? මැච් ෆික්සින් වලට හවුල් නිසා. ඒ නිසා මේගොල්ලෝ නොකරපු වංචාවක් නැහැ මේ සමාගම මීට පෙර. ඒ වගේම තමයි ලෝකේ වෙන කිසිම රටකට මේගොල්ලෝ ගල් අඟුරු දීලා නැහැ මීට ඉස්සෙල්ලා. පුළුවන් නම් කියන්න මේ සමාගම ලෝකේ වෙන මොන රටවල් වලටද ගල් අඟුරු දීලා තියෙන්නේ කියලා. එහෙම ගල් අඟුරු දීලා නැහැ මේගොල්ලෝ. මේ වැඩේටම තමයි මේ දූෂණයට වංචාවටම තමයි ඇවිල්ලා ලියාපදිංචි වෙලා ගල් අඟුරු බිස්නස් එක මේගොල්ලෝ පටන් අරන් තියෙන්නේ. ඉන්දියාවේ විවිධ බිස්නස් කර ඉඳලා තියෙනවා. වෙනත් රටවල් වල පොඩි රටවල් වල සීෂෙල්ස්, මූරිෂියස්, ඉන්දුනීසියාවේ විවිධ ජාවාරම් වලට මේගොල්ලෝ සම්බන්ධ වෙච්ච කණ්ඩායමක්. දැන් ප්‍රශ්නේ දැන් මේගොල්ලෝ ගල් අඟුරු සැපුවා. ගල් අඟුරු බාලයි කියන්නේ මොකද්ද? බාලයි කියන එකේ පැතිකඩ දෙකක් තියෙනවා. එකක් තමයි ගල් අඟුරු දහනය කරාම අපේක්ෂිත බල ශක්තිය නිෂ්පාදනය වෙන්නේ නැහැ. දෙවැනි කාරණේ තමයි ඒ ගල් අඟුරු වල තියෙන අපද්‍රව්‍ය. ප්‍රධානම කාරණේ ගල් අඟුරු දහනය කරාට පස්සේ ලැබෙන අලු ප්‍රමාණය, ඒකෙන් පිට වෙන සල්ෆර් ඩයොක්සයිඩ් ප්‍රමාණය, ඒකෙන් පිට වෙන ආසනික් ප්‍රමාණය, ඒකෙන් පිට වෙන රසදිය ප්‍රමාණය, ඒ වගේම වැදගත්ම වශයෙන් particular matter කියලා මේ පොඩි අංශුමය ඊටාම සියුම් අංශු විශේෂයක් පිට වෙනවා. මේක අන්වීක්ෂයකින් බැලුවොත් එහෙම පොඩි බ්ලේඩ් තලයක් වගේ පේන්නේ. ඇහැට පේන්නේ නැති ඉසගෙయ్య ගහක ඩයමීටර් 20 කම්බයටත් වඩා 5න් එකක ප්‍රමාණයක් තියෙන මයික්‍රෝමීටර් 2.5ක් විතර වෙන ඊටාම කුඩා අංශු. දැන් මොකද මේ PUCSL වාර්තාවේ සඳහන් වෙනවා ලංකා ගල් අඟුරු සමාගමේ ප්‍රමිතියට අනුව 11%යි ඇෂ් කන්ටෙන්ට් එක තියෙන්න ඕන, අලු ප්‍රමාණය තියෙන්න ඕන. හැබැයි මේගොල්ලෝ ගෙන ආපු ගල් අඟුරු දහනය කරාම ප්‍රතිශතය 21%යි. තේරුම මොකද්ද? මෙට්‍රික් ටොන් 60ක ගල් අඟුරු නැවක් ගෙනාවම වෙන්දට හැදෙන්නේ 6600යි අලු මෙට්‍රික් ටොන්. මේ ගල් අඟුරු පිච්චුවම මෙට්‍රික් ටොන් 12600ක් හැදෙනවා එක ගල් අඟුරු නැවකින්. මුළු පරිසරයම සන්තෘප්ත වෙනවා මේ කියන විස මගින්. සල්ෆර් ඩයොක්සයිඩ් වලින්, අලු වලින්,
අර කුඩා අංශු වලින් ආසනික් වලින් රසදිය වලින් වෙනත් බැරලෝහ වගේ. ඒ වගේම ෆ්ලයි ඇෂ් කියන්නේ මේ යන්න පුළුවන් පැතිරෙන්න පුළුවන් ඇෂ් ප්‍රමාණය කලින් වාර්තාවල සඳහන් වෙනවා කිලෝවොට් එකක් හදනකොට සාමාන්‍ය අගය ග්‍රෑම් 46යි පිට වෙලා තියෙන්නේ මීට පෙර ගෙන ආපු ගල් අඟුරු වලින්. කිලෝවොට් එකක් හදනකොට ග්‍රෑම් 46යි ෆ්ලයි ඇෂ් කියන එක. ඈතට පැතිරෙන්න පුළුවන් ඇෂ් ප්‍රමාණය. මේ ගෙන ආපු ගල් අඟුරු මම නෙමෙයි කියන්නේ. PUCSL වාර්තාවේ මේ සඳහන් වෙන්නේ. 93ක් ග්‍රෑම් 93ක් කිලෝවොට් එකකට පිට වෙනවා මේ ගල් අඟුරු වලින් 100%ක වැඩිවීමක්. මොකද වෙන්නේ මේ? මේවා යනවා වාතයට ගියාට පස්සේ මේක ඈතට පැතිරෙනවා. ඕනම කෙනෙක්ට පුළුවන් බොහොම සරල Google search එකක් කරන්න. අද ඕන තරම් apps තියෙනවා අරන් බලන්න. health effect of low quality coal කියලා ගහලා බලන්න. ලෝකේ අනන්තවත් මේ ගැන පරිශන කරලා තියෙනවා. ප්‍රධාන සෞඛ්‍ය අවදානම් 6ක් තියෙනවා. මොකක්ද පළවෙනි එක? පළවෙනි එක තමයි වඩාත්ම ප්‍රමුඛ අවදානම තමයි කුඩා අංශු වාතය මගින් ගියාට පස්සේ පොඩි ළමයින්ගේ උස්ම ගත්තම ඇඟ ශ්වසන මාර්ගයට ගියාට පස්සේ ඇදුම රෝගේ තියෙන අයගේ ඇදුම රෝගේ උත්සන්න වෙනවා. වැඩිහිටියන්ගේ COPD කියලා තත්ත්වයක් තියෙනවා මේ නිදන්ගත ශ්වසන අපහසුතාවක් මේක වැඩි වෙනවා. මේ ප්‍රධානම කාරණා දෙක මේ කුඩා අංශු මගින් සිද්ධ වෙන්නේ. මේක වෙන්න පුළුවන් කොළඹට කිලෝමීටර් 143යි තියෙන්නේ නොරොච්චෝලේ ඉඳන් නුවරට තියෙන කිලෝමීටර් 143යි. ඊටාම ලේසියෙන් මුළු රට පුරාම මේ කුඩා අංශු වල බලපෑම පැතිරෙන්න පුළුවන්. ඊට පස්සේ මේවා ඇවිල්ලා හැමේ වැදුනට පස්සේ මොකද වෙන්නේ? අපි කියනවා ස්කින් ඉරිටේෂන්. හැම කසන්න ගන්නවා. ලොකු ප්‍රශ්නයක් ඇති වෙනවා සමහර තැන් වලින් දැනටත් ඒ පිළිබඳ වාර්තා තියෙනවා. අපි ඉදිරියේදී ඒ පිළිබඳ වෛද්‍යවරුත් එක්ක කතා කරලා ඒ පිළිබඳ වෙනම හෙළිදරව්වක් කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම තමයි අර කුඩා අංශු පෙනහළු වලට ගියහම පෙනහළු හිල් කරගෙන යනවා ඇතුළට රුධිර සංසරණයට එකතු වෙනවා. මේවා ගිහිල්ලා ආඝාත තත්ත්වයන් ස්ට්‍රෝක්ස් ඇති වෙන්න, ඒ වගේම හෘදයාබාධ ඇති වෙන්න මූලික වශයෙන් හේතු වෙන්න පුළුවන් කියලා අනාවරණය කරලා තියෙනවා. එහෙම ඇති වෙච්ච තත්ත්වයන් තියෙනවා. භයානකම දේ තමයි මේ තත්ත්වෙන් බාල ගල් අඟුරු වල තියෙන ප්‍රධාන බැරලෝහය තමයි මර්කරි, රසදිය. රසදිය බාල ගල් අඟුරු වලින් එකතු වුණාට පස්සේ මොකද වෙන්නේ? මේක උඩට යනවා, වැස්සත් එක්ක එකතු වෙනවා, පල්ලෙහාට එනවා, ආහාර වලට එකතු වෙනවා, වතුරට එකතු වෙනවා, විශේෂයෙන්ම මුහුදු ආහාර වලට, මාළු වලට එකතු වෙන්න පුළුවන්. මේ රසදිය ඉහළ ප්‍රමාණයක් අඩංගු ආහාර අනුභවය කරාට පස්සේ ස්නායු ආබාධ ඇති වෙන බව ඉතාම ප්‍රකට කාරණයක් රසදිය නිසා. ඉතින් මේ ගැන තාම හොයලවත් නැහැ. ඒ වගේම තමයි පිළිකා අවදානම සැලකිය යුතු ලෙස වැඩි වෙන්න පුළුවන් කියලා ලෝකේ අනාවරණය කරගෙන තියෙනවා බාලගල් අඟුරු දහණය මගින්. ඒ වගේම 6 වෙනි කාරණය තමයි මලදරු උපත් ප්‍රමාණය. ඉන්දියාවේ මෙහෙම ප්‍රශ්නයක් තිබුණා. ඇමරිකා එක්සත් ජනපදයේ මෙහෙම ප්‍රශ්නයක් තිබුණා බාලගල් අඟුරු දහණය නිසා. මේ කියන්නේ ලංකාවේ මේ පාවිච්චි කරපු ගල් අඟුරු වලට සමාන ගල් අඟුරු දහණය කිරීම නිසා අනිත් රටවල ඇති වෙච්ච ප්‍රශ්න පිළිබඳ අන්තර්ජාලයේ ඕනතරම් වාර්තා තියෙනවා. premature deaths. ඒ වගේම මේ මලදරු උපත් දහස් ගණනින් ඒ රටවල් වල වාර්තා වෙලා තියෙනවා. ඒ පිළිබඳ කාරණා තියෙනවා. ඒක නිසා අනුර කුමාර ජනාධිපතිතුමා පාර්ලිමේන්තුවට ඇවිල්ලා කිව්වා බිලියන 32යි පාඩුව 7ක් කොම්පැනියෙන් ගන්නවා 15ක් ආණ්ඩුවෙන් දානවා 10ක් මිනිසුන්ට දානවා කියලා. ඒව 7 කොම්පැනියෙන් ගන්න බෑ. ඔය 7 කොම්පැනියෙන් ගන්න ක්‍රමයක් නැහැ. මොකද මේ ඉස්සෙල්ලත් කිව්වා වගේ ඒ සඳහා අවශ්‍ය ක්‍රියාපටිපාටි අනුගමනය කරලා නැති නිසා. 15ක් ආණ්ඩුවෙන් දෙනවා කියන්නේ කොහෙන්ද දෙන්නේ? ඒක තමයි මේ හාල් වලට පරිප්පු වලට ගහන බද්දෙන් තමයි ඒ ටික ගන්න. ඉතිරි 10 ජනතාවගෙන් ගන්නවා කියන්නේ මොකද්ද? ඒ 10 තමයි මේ විදුලි බිල වැඩි කරලා ගන්න හදන්නේ. ආයි වෙන කොහෙන්වත් ගන්න හම්බෙන්නේ නැහැ. මේ පාඩුව සියල්ලම ගන්න වෙන්නේ ජනතාවගෙන් තමයි. ওই කම්පැනියෙන් බොහොම සුළු ප්‍රමාණයක් තමයි ප්‍රතිශතයක් ඇටියට ගන්න පුළුවන් වෙන්නේ. හැබැයි ඒක ගත්තා කියමුකෝ. මුදලින් මිලෙන් නියම කරන්න පුළුවන් දෙයක් ගන්න පුළුවන්. හැබැයි මලදරු උපත් ඇති වෙනවා නම් හම්බෙන ළමයා ඩවුන් සින්ඩ්‍රෝම් එක එනවා නම් එහෙම නැත්නම් වෙනත් අසංජානනීය විකෘතිතා ඇති වෙන දරුවෙක් බිහි වෙනවා නම් පිළිකා ඇති වෙනවා නම් ශ්වසන පද්ධතියේ ළමයා හැමදාම ඇද නම් ඉන්නේ ඇදුම නම් තියෙන්නේ. ඒකට මොන මිලක්ද නියම කරන්නේ? අනුර කුමාරට ඒ ගැන හිතුවද අඩුම ගානේ? ඔය පාර්ලිමේන්තුවේ ඉන්නෝනේ වෛද්‍යවරු. බර ගාන කැබිනට් එකෙත් ඉන්නෝ කීප දෙනෙක්. කැබිනට් එකෙත් ඉන්නෝ පාර්ලිමේන්තුවේ මාලිමාව නියෝජනය කරන වෛද්‍යවරු මං හිතන්නේ ඉතිහාසයේ වැඩිම ගානක් වෛද්‍යවරු නියෝජනය කරනවා. අඩුම ගානේ ඒ කට්ටියවත් ගිහිල්ලා ජනාධිපතිතුමා හම්බෙලා කියලා දෙන්නකෝ මේකෙන් ඇති වෙන සෞඛ්‍ය අවදාන මේ බාලගල් අඟුරු වලින් කොයිතරම් විනාශයක්ද වෙන්න පුළුවන් කියලා. ඒක මිල කරන්න බෑ. මිල කරන්න පුළුවන් මෙච්චරයි කිය. ඒක කොහොම හරි ගත්ත කියන්නකෝ. මිනිසුන්ගේ සෞඛ්‍යයට ඇති වෙන අවදාන මේක නිසා පැහැදිලිවම මේ අපරාධ මේ වරදක්. මේ සඳහා
මුල් වෙච්ච දායක වෙච්ච සියලු දෙනාව නීති හමුවට ගෙනා යුතුයි. ඒ සඳහා සුදුසු පරිදි දඬුවම් ලබා දිය යුතුයි කියලා අපි හිතනවා. බොහොම ස්තුතියි.